ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. නවදිවියක් වැඩසටහන සමග එක් වූ ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අද දවසේ අපි කිතුණුවන්ට විශේෂ උත්සවයක් වන පාස්කුව පිළිබඳව බලන්නට යොමු වෙනවා. පාස්කු උත්සවයේ සමරන දවස නව ආරම්භයක බලාපොරොත්තුවක සහ ප්‍රේමයක දවසක්. පාස්කු උත්සවයේ පිළිබඳව සරලව හැඳින්වුවොත් පාස්කු උත්සවය කියන්නේ මුළු ලෝකවාසී කිතුණු ජනතාව යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සිහි කරනු ලබන අතිවිශේෂ වූ දවසයි. ඔබ මම විශ්වාස කරන ආකාරයට ඒ උත්ථාන වූ යේසුස් වහන්සේ ජීවමානයි. ඒ වගේම අද දවස දක්වාම උන්වහන්සේගේ සොහොන හිස්ව පවතිනවා. එම නිසා ඒක පරිකල්පිත කතාවක් නෙමෙයි. ඒ වගේම පාස්කු උත්සවයේ සමරන දවස ඉතාමත් ප්‍රීතිමත් දවසක්. අපි දැන් පාස්කු උත්සවය ගීතිකාවකින් සමරමු. වේවා මහිමා ගීතිකාව ඔබ වෙත ගෙන එන්නේ හැන්දල බැප්ටිස්ට් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම විසින්. දැන් අපි ඒ ගීතිකාව රස විඳිමින් දෙවියන් වහන්සේට මහිමය දෙමු. මේ අනර්ග ගීතිකාව ගෙන ගීතිකා කණ්ඩායමේ සමාජික සමාජිකාවන්ටද ගීතිකා කණ්ඩායමේ පුහුණුකරුවන ෂෙනුක් විජේසිංහ සහෝදරයාටද හැන්දල බැප්ටිස්ට් දේවස්ථානයේ ගෞරවනීය ශ්‍රියාන් ජයමාන දේවකැතිතුමාටද ස්තුතිවන්ත වෙනවා. පාස්කු උත්සවය අපට වැදගත් වන්නේ කෙසේදැයි අපි මදක් සිතා බලමු.
පාස්කු උත්සවය අප සමරන චාරිත්‍රයක්ද නැත්නම් අපගේ ජීවිත හා අපගේ සම්බන්ධතා සමග ගැඹුරු සම්බන්ධයක් පවතින උත්සවයක්ද කියා අපි බලමු. යේසුස් වහන්සේ මේ පොළොවේ ජීවත් වුණේ අවුරුදු 33යි. ඒ වගේම උන්වහන්සේගේ සේවය අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් තුළදී සිදු කරනු ලැබුවා. මෙම කෙටි කාලය තුළදී යේසුස් වහන්සේ අපට සදාකාලික යමක් දෙනු ලැබුවා. යේසුස් වහන්සේ මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනගමින් ඒ වගේම ඔවුන් අතරට යමින් ප්‍රේම කරන ආකාරයද පෙන්වා දෙනු ලැබුවා. මිහිපිට යේසුස් වහන්සේගේ අවසන් මොහොතේදී පවා උන්වහන්සේ කුරුසියේ සිටි සොරා සමග සදාකාලික සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. අද අපි මතක තබා ගත යුතුයි අපටත් කුරුසියේ යේසුස් වහන්සේ සමග ගැඹුරු සම්බන්ධතාවයක් පවතින බව. බයිබලයේ 1 යොහාන් 4 වන පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙසේ ලියා තිබෙනවා. කිසිවෙකු කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත් අපි එකිනෙකාට ප්‍රේම කරනු නම් දෙවියන් වහන්සේ අප තුල වැඩවසන සේක. උන්වහන්සේගේ ප්‍රේමයද අප තුල පරිපූර්ණ වන්නේය. කිතුනුවන් නොවන අය අප තුලින් දෙවියන් වහන්සේව අත්දකින්නවද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා එකිනෙකාට ප්‍රේම කරන්න. එවිට ඔවුන් සියලු දෙනාම අප තුලින් දෙවියන් වහන්සේව අත්දකින්න බව. මම දැන් ඔබට හඳුන්වා දෙනු ලබන්නේ නිලාශ ප්‍රනාන්දු සහෝදරියවයි. ඇය ඇයගේ ජීවිතයේ ගොඩනගාගත් සම්බන්ධතාවයන් නිසා බොහෝ කරදර, ප්‍රශ්න, පීඩාවන් මැද්දේ ගමන් කරා. නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද සහ මඟ පෙන්වීම තුළ අද දවසේ ඇය ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරනු ලබනවා. මේ මොහොතේ අපි යොමු වෙන්නට යන්නේ ප්‍රශ්න බාධක මැද්දේ දෙවියන් වහන්සේ ඇයගේ ජීවිතය මෙතෙක් ගෙන ආකාරය විමසා බැලීමටයි. මේ ඔබට ගෙනෙනු ලබන්නේ නිෂ්පාදක දිදුල පීරිස් විසින්. මම මේ වෙනකොට විවාහ වෙලා සතුටින් පෞල් ජීවිතය ගත කරනවා. ඒ වුණාට මගේ ජීවිතයේ ආදර සම්බන්ධතාවවලදී මට ඉතාමත් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෝ හැමෝටම මගේ affairs තිබ්බා. එතකොට මාත් එහෙමම affair එකක් start කරා. ඒ වුණාට ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඒ affair එක හැමම නැවතුණා. ඒ වගේම රැකියාව කරන අතරතුරත් මට affairs කිහිපයක්ම තිබුණා. නමුත් හිතපු නැති විදිහට ඒ ඔක්කොම affairs නැවතුණා. එහෙම වෙන්න හේතුව ඇත්තටම ඒ affairs වලදී කිසිම කෙනෙක් මට විශ්වාසවන්තව හිටියේ නැහැ. ඒ නිසා මම ගොඩක් ඩිසපොයින්ට් වුණා. ඒ වගේම තමයි මගේ අන්තිම affair එකේදී ඒක බ්‍රේක් අප් වුණාම මම ගොඩක් අමාරු කාලයක ගමන් කරා. ඒකෙන් පස්සේ මට ඇත්තටම කිසිම affair එකක් ආයි ස්ටාර්ට් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ගෙදරින් ප්‍රොපෝසල් බැලුවත් මට ඇත්තටම කිසිම affair එකක් ස්ටාර්ට් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මට ඕනේ වුණේ මගේ ජොබ් එක කරගෙන මගේ ලයිෆ් එක සාමාන්‍ය විදිහට ගත කරන්න. මගේ ජීවිතේ කොච්චර කඩාවැටීම් තිබුණත් මම දෙවියන් වහන්සේව අත්හැරියේ නැහැ. ඒ කාලෙදි තමයි මට මගේ ස්වාමි පුරුෂයා මුණ ගැහෙන්නේ. මම මගේ හස්බන්ඩ්ගේ දැක්ක විශේෂත්වයක් තමයි එයා දෙවියන් වහන්සේත් එක්ක ගොඩක් කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි ගොඩක් විශ්වාසයෙන් ඉන්නවා. නමුත් මගේ ජීවිතයේ තිබ්බ අමිහිරි අත්දැකීම් නිසා ස්වාමි පුරුෂයා ගැන ඒ කාලේ වෙනකොට මට එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. දවසක් මම සෝෂල් මීඩියා පාවිච්චි කර ඉන්නකොට මම දැක්කා එක ෆොටෝ එකක්. ඒක මට ගොඩක් ටච් වුණා. ඒකේ එක පොඩි බබෙක් ජීසස් එක කතා කරන එකක් තිබ්බේ. බබාගේ අතේ චූටි ටෙඩි බෙයා කෙනෙක් හිටියා. ජීසස් ඒ බබාගෙන් ඒ ටෙඩි බෙයාව ඉල්ලනවා. තව ජීසස් ලොකු ටෙඩි බෙයා කෙනෙක්ව තියාගෙන ඉන්නවා ඒ බබාට පේන්නේ නැති වෙන්න. ඇත්තටම මේ ෆොටෝ එක තුලින් ජීසස් මට කතා කරා ඒ වෙලාවෙම. මම එතකොට තේරුම් ගත්තා ඇත්තටම ජීසස් මගෙන් මම කැමති දෙයක් ගන්නෙ ඊටත් වඩා හොඳ දෙයක් මට දෙන්න කියන එක. ඊට පස්සේ මම තීරණය කරා මගේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරලා හැමදේම දෙවියන් වහන්සේට බාර දෙන්න. මම දෙවියන් වහන්සේත් එක්ක තිබ්බට වඩා කිට්ටු සම්බන්ධතාවයක් තවදුරටත් ඇති කරගත්තා. ඒ වගේම මගේ ජීවිතේ පළවෙනි තැන මම උන්වහන්සේට දුන්නා. මගේ
කලින් තිබ්බ සම්බන්ධතාවවලදී මම මුල් තැන දුන්නේ ඒ දෙයට මිසක් දෙවියන් වහන්සේට නෙමෙයි. ඒ දේ මට හොඳින් වැටහුණා. ඊට පස්සේ මම ඒ වැරද්ද තේරුම් අරන් ඒ වැරද්ද හදාගන්න මම උත්සාහ කරා. කාලය ගත වෙද්දී මට තේරුණා මගේ ස්වාමි පුරුෂයා කොච්චර හොඳ කෙනෙක්ද කියන එක. ඒ වගේම තමයි අපේ පෞල් පසුබිම් අදහස් සියලු දේවල් හොඳින් ගැලපුණා. කොහොම හරි 2020 දෙසැම්බර් මාසේ අපි දෙන්නාට විවාහ වෙන්න පුළුවන් වුණා. ඉතින් මට තේරුණා මේක දෙවියන් වහන්සේ ගොඩක් කල්ලිදම්ම සැලසුම් කරපු දෙයක් කියන එක. ඒ මොකද කියනවා නම් කිසිම ආයාසයකින් තොරව සියලුම කටයුතු ඉතාම හොඳින් සිද්ධ වුණා. වර්තමානයේ මගේ ස්වාමි පුරුෂයයි විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ මුල් තැන අපි දෙවියන් වහන්සේට දෙනවා. ඒ වගේම මට මතක් වෙනවා බයිබලයේ මතෙව් 6:33 වන පදය පළමු කොට දේව රාජ්‍යද ධර්මිෂ්ඨකම් දුසවන්න එවිට සියල්ල නුඹට දෙනු ලැබේ. මම විශ්වාස කරනවා මේ සියල්ලක්ම දෙවියන් වහන්සේ විසින් මට දුන්න දේවල් කියන එක. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ ජීවිතේ මම ගමන් කරපු අත්දැකීම් ඔක්කොම මාව ශක්තිමත් පුද්ගලෙක් බවට පත් කරා කියන එක. අවසාන වශයෙන් මම මගේ ජීවිතය ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ මේ වෙනකොට මට දීලා තියෙන සියල්ලම ගැන මම උන්වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි විශ්වාස කරනවා එය අපිත් සමග බෙදාගත් ඒ අත්දැකීම් ඔබට ආශිර්වාදයක් වෙන්නට ඇතැයි කියා. අපගේ ජීවිතේ දෙවියන් වහන්සේට මුල් තැන ලබා දුන් විට අපගේ සම්බන්ධතාවයන් ශක්තිමත් වෙනවා. ඒ වගේම අප තුලින් අන් අය දෙවියන් වහන්සේව අත්දකින්නට යනවා. එයයි පාස්කුවේ නියම අරුත. අපි දැන් කුඩා විරාමයකින් පසුව නැවතත් හමු වෙමු. දරුවන් අපිට ඕනේ එයාලට දෙවියන් වහන්සේගේ වචනය දැනගෙන වැඩෙන්න ඉඩ දෙන්න. දැන් සුපර්බුක් හරහා දරුවන්ට බයිබල් සත්‍යයන් රසවත් ආකාරයකින් ඉගෙන ගන්න පුළුවන්. මෙම සුපර්බුක් බයිබල් ඇප් එක තුල ඔබේ දරුවන් ප්‍රිය කරන බොහෝ රසවත් දේවල් තියෙනවා. දරුවන්ට විවිධ ක්‍රීඩා කරන්න, බයිබල් අධ්‍යාපනික වීඩියෝ නරඹන්න, බයිබලයේ වීරයන් සමීපව හඳුනා ගන්න, දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉගෙන ගන්න එහි අවස්ථාව තියෙනවා. සුපර්බුක් බයිබල් ඇප් එක App Store නැත්නම් Google Play Store හරහා අදම ඩවුන්ලෝඩ් කරගන්න. නැවතත් නව දෙවියක් වැඩසටහන සමග එක් වූ ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අප සාකච්ඡා කරමින් සිටියේ පාස්කු උත්සවය පිළිබඳවයි. උන්වහන්සේ අපගේ පව්කමාව නිසා කුරුසියේ මිය ගිය පියාණන් වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙනවා. මන්ද උන්වහන්සේ නැතුව අපගේ පාපයට මිලේ ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මරණයටවත් උන්වහන්සේව නවත්වන්නට බැරි වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ අද දවසේ අප තුල ජීවත් වෙනවා. එයයි පාස්කුව තුල අපි සමරන්නේ. අප ආවට බොහෝ ප්‍රශ්න, බාධක, අවශ්‍යතාවයන් මැද්දේ යන මිනිසුන් ඉන්නවා. ඔවුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වා දීම අපගේ වගකීමක්. අපි ඔවුන් සමග කතා කරන විට, අපි ඔවුන් සමග කටයුතු කරන විට අප තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔවුන් අත්දැකිය යුතුයි. මම දැන් ඔබට හඳුන්වා දෙනු ලබන්නේ හේසල් ඇන් සහෝදරියවයි. ඇයගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල ආලෝකයක් වී කටයුතු කරපු ආකාරය විමසා බැලීමටයි අපි මේ යන්නේ. මේ කතාව ඔබ වෙත ගෙන එන්නේ නිෂ්පාදක දිදුල පීරිස් විසිනි. ළමා කාලේ මට අනිත් ළමයින් වගේ විසිතුරු පැන්සල් පෙට්ටි බෑග් වගේ දේවල් තිබුණේ නැහැ. මට ඒගොල්ලන්ව මගේ නිවසට ආරාධනා කරන්න හැකියාවක් තිබුණේ නැහැ සෙල්ලම් කරන්න වගේ. ඉතින් ඒත් එක්ක මට වැඩි යාළුවෝ හිටියේ නැහැ ළමා කාලේ. ඉතින් මම
ලොකු පාළුවක් තනිකමක් අත්දැක්කා. මම විවාහ වෙලා මගේ පළවෙනි දරුවා හම්බුනත් එක්කම මම ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. ડિප්‍රෙෂන් තත්ත්වයකට ආවා. ඒ අභියෝගත් එක්ක මම දෙවියන් වහන්සේව අඳුරගන්නවා. මම ගැලවීම ලබනවා. මගේ ජීවිතයේ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී බයිබලයේ ශුද්ධ වූ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය උපකාරී වෙලා තියෙනවා. එහි සඳහන් වෙනවා මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පළදරන්ට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් පළදැරීමට ඔබට නොහැකිය. එම බයිබල් පදයේ පවසන පරිදි මම දෙවියන් වහන්සේ සමග ගැඹුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන යද්දී මට හැකියාව ලැබුණා අන් අය සමග හොඳ සම්බන්ධතා පවත්වා ගන්න, ඒ අයව අවබෝධ කරගන්න, ඒ වගේම ඒ සම්බන්ධතාවයල් තුළ පළදරන්ට මට පුළුවන්කම ලැබුණා. මම මගේ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී ඔවුන්ට හොඳින් ඇහුම්කන් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන් මොන සමාජ පසුබිමකින් එනවද කියන එක බලන්නේ නැතුව ඔවුන් දරන මතයට ගරු කරලා ඒ වගේම විනිශ්චය කරන්නේ නැතුව ඔවුන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට මම උත්සාහ කරනවා. මම අවංකව අන් අය සමග කටයුතු කරත් මට අවංක නැති සමහර අය මගේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. විශේෂයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ, ඒ වගේම පෞද්ගලික ජීවිතේත් ඒ වගේ අභියෝග වලට මම මුහුණ දීලා තියෙනවා. නමුත් ඒ හැම වෙලාවකම දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා. කිසිම වෙලාවක මාව පහතට වැටෙන්න දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. මම විවාහ වෙලා මේ වසරට අවුරුදු 25ක් වෙනවා. අපිට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන් සමගත් මගේ සම්බන්ධතාවය හොඳින් මම පවත්වාගෙන යනවා. මම විශ්වාස කරනවා ශුද්ධාත්ම ඵල, ඒ කියන්නේ ප්‍රේමය, සාමය, ඉවසිලිවන්තකම, කරුණාව, විශ්වාසවන්තකම වගේ දේවල් සම්බන්ධතා ඇති කර ගැනීමට සහ පවත්වාගෙන යාමට විශේෂයෙන් අවශ්‍යයි කියලා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නැතුව සම්බන්ධතා පවත්වාගෙන යෑම අමාරු කාර්යයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදීත් මම හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුල මම දෙවියන් වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වන්න උත්සාහ කරනවා. හොඳයි. මම විශ්වාස කරනවා හේසල්ලෑන් සහෝදරියගේ ජීවිතෙන් ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට ඇතැයි කියා. මේ පාස්කු කාලයේදී උන්වහන්සේ අපගේ ජීවිතවල ක්‍රියා කරන ආකාරය සහ ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳව කතා කිරීමට අපිත් සමග එකතු වී සිටිනවා මෙතෝදිස්ස සභාවේ ගෞරවනීය ආසිරි පෙරේරා දේවගැතිතුමා. අපි දැන් එතුමාගේ පණිවිඩය වෙත යමු වෙමු. ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබෙන ප්‍රීතිමත් දිනයකට මා ඔබට ආරාධනා කරනවා. චතාරිකය, පාස්කුව, යේසුස් වහන්සේගේ ජීවිතයේ පරිත්‍යාගයේ සහ කැපවීමේ ඉතාමත් ප්‍රීතිමත් කාලයකට අපි ඇතුළත් වෙමින් ඉන්නවා. ප්‍රේමණීය සම්බන්ධතාවයන් අලුත් කරගන්නට යේසුස් වහන්සේත් එක්ක අලුත් ගමනක් යන්නට මේ කාලය කිතුණු ප්‍රජාව පෙළගැසමින් සිටිනවා. ස්වාමින් වහන්සේගේ වචනය අපිට කියනවා යොහාන් තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළසේක්ද කිවහොත් සවකීය ඒකජාතක පුත්‍රයාණන් නුවද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහන්නා වුන් සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. යේසුස් වහන්සේගේ ජීවිතය ආදරේ සංකේතයක්.
ක්‍රිස්තියානි ආගමකට වඩා ක්‍රිස්තියානිය ප්‍රේමයයි කිව්වොතින් මම හිතනවා මම නිවැරදි කියලා. යේසුස් වහන්සේගේ ප්‍රේමයේ කරුණු කොටගෙන ජීවිතේ නැතිවෙච්ච සම්බන්ධතාවයක් අපිට නැවතත් උන්වහන්සේ ඇති කරන්නට පුළුවන්කම තිබුණා. පාපේ වන්දිය ගෙවන්නට බැරි වෙච්ච අපිට, පාපේ සාපය තුල හිර වෙච්ච අපිට යේසුස් වහන්සේ තමන්ගේ ජීවිත පරිත්‍යාග කිරීමෙන්, තමන්ගේ ජීවිතය කුරුසිපත් කිරීමෙන් අපේ මිලය ගෙවලා ගැලවීමේ සහතිකය අපිට දීලා සදාකාලික ජීවිතයකට දැන් අපිව ලං කරලා තියෙනවා. ඒහි ගැඹුරත්වය තමන්ට මිනිස්සු වෛර කරද්දී, කුරුසිපත් කරද්දී ජේසු කතා කරලා කියනවා ඔවුන් කරන දේ ඔවුන් නොදැන කරන නිසා ඔවුන්ට කමා වෙන්න. සම්බන්ධතාවයන් අලුත් කර ගැනීමට සමාව දීම ඉතාමත් ප්‍රබල අත්දැකීමක්. යේසුස් වහන්සේගේ ජීවිතයේ කරුණු කොටගෙන නැතිවෙච්ච දෙව් මිනිස් සම්බන්ධතාවයේ ප්‍රේමය ඒ පූජාවත් එක්ක නැවත එකතු වෙනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපිට ස්වාමින් වහන්සේ ආරාධනා කරන එන්න පසුතැවි කැඩිච්ච බිඳිච්ච සම්බන්ධතාවයන් තුළ අපි එකතු වෙමු. යේසුස් වහන්සේ කරුණු කොටගෙන ජීවිතයේ බලාපොරොත්තු අතර අපිට දුන්නා වූ ගැලවීමට, සදාකාලික ජීවිතයට අපි එකතු වෙමු. මරණය පරාද කරලා උත්ථාන වීම අපි පාස්කුවයි හඳුන්වනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ස්වාමින් වහන්සේගේ පරිත්‍යාගය තුළ අපිට ලැබුණා වූ බිදීමේ ප්‍රීතිය අත්දකින්නට මා ඔබට ආරාධනා කරනවා. අපිටම ගෙවන්නට බැරි පාපේ වන්දිය කුරුසේ මත උන්වහන්සේ ගෙවලා දැන් අපිව මුදවලා අපිට නිදහස් නිවහල් ජීවිතයක් උන්වහන්සේ දීලා තියෙනවා. ඒ ප්‍රේමණීය සම්බන්ධතාවය තුළ උන්වහන්සේගේ සැබෑ උත්ථානයේ සාක්ෂිකාරයන් වෙන්න. නැතිවුණු දෙව් මිනිස් සම්බන්ධකම්, මනුෂ්‍ය අතර ප්‍රේමණීය බැඳීම් ඇති කරගෙන ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්න මා ඔබට ආරාධනා කරනවා. ජේසු පීඨයි. ස්තුතියි දේවගැතිතුමනි. දේව වචනය තුලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙතරම් මහත්ද, ඒ ප්‍රේමය අපගේ ජීවිතවලට කොතරම් ආශිර්වාදයක්ද කියා පෙන්වා දුන් නිසා. ඔබගේ ජීවිතය ප්‍රේමයෙන් පරාජ වී ඇතැයි ඔබට සිතෙනවා නම්, ඔබව සමාජයෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි ඔබට සිතෙනවා නම්, ඒ වගේම සමාජයෙන් ඔබව අතහැර දැමූ බවක් ඔබට සිතෙනවා නම්, අපි සූදානම් ඔබ වෙනුවෙන් යාඥා කරන්නට. ඔබගේ සියලුම යාඥා ඉල්ලීම් CBN යාඥා දුරකථන අංකය 91 99 10 40 10 10 ඔස්සේ WhatsApp කරන්න. යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබගේ බිඳුණු සිතට සහනයක් වනු ඇත. අපි දැන් කෙටි විරාමයකින් පසුව නැවත හමු වෙමු. ඉන්පසු අපි ඔබ සියලු දෙනා වෙනුවෙන් යාඥා කිරීමට යනවා. ඔබේම භාෂාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අත්දකින්න. CBN India YouTube නාලිකාව ඔබ වෙත හිතට කාවදින භාවනාමය වැඩසටහන්, අලංකාර ගීතිකා, බලවත් ජීවිත සාක්ෂි දැන් කලාපීය භාෂාවලින් ගෙන එනු ලබනවා. ඉන්දියානු කලාපීය භාෂා වන හින්දි, පංජාබි, ලඩාකි, ගුජරාටි, දෙමළ, මලයාලම්, නාගමීස් සහ තවත් බොහෝ භාෂාවලින්. සිංහල සහ නේපාල වැනි ඉන්දියානු අසල්වැසි රටවල භාෂාවලින්. අපගේ කලාපීය ප්ලේලිස්ට් එක ඔබේ හදවත ස්පර්ශ කරන අන්තර්ගතයන්ගෙන් පිරී තිබෙනවා. ඔබව ධෛර්යමත් කරන, දෙවියන් වහන්සේගේ වචනය උගන්වන, ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන අන්තර්ගතයන් දැන් ඔබේ අත ළඟින්ම ඔබේම කලාපීය භාෂාවෙන්. CBN India YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කර ඔබේ හදවතටම කතා කරන එවැනි කතාංගයන් නරඹන්න. නැවතත් නවදිවියක් වැඩසටහන සමග එක් වූ ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. දැන් ඔබ සියලු දෙනාටම CBN ශ්‍රී ලංකා වැඩසටහන් CBN India YouTube නාලිකාව තුල තිබෙන
සිංහල ප්ලේලිස්ට් එක මගින් නැරඹීමට හැකියාව පවතිනවා. අප විශ්වාස කරනවා අප ඔබ වෙත ගෙනෙන්නා වූ මේ වැඩසටහන් මගින් ඔබගේ ජීවිතයට මඟ පෙන්වීමක් සහ මහත් වූ ආශිර්වාදයක් ගෙන එයි කියා. අපි මේ මොහොතේ ඔබගේ සෑම යාඥා ඉල්ලීමක්ම දෙවියන් වහන්සේට බාර කරමින් මොහොතක් නිහඬව යාඥා කරමු. ආදරණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ දිව්‍යම දෑත් අතට මෙතන සිටින සෑම දරුවෙකුගේ මේ ජීවිත බාර කරනු ලබනවා. ඔවුන්ගේ තැළුණා වූ, බිඳුණා වූ හදවත්වලට සහනය, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. මන්ද මේ මොහොතේ ඔවුන්ගේ සරණ හා ශක්තිය ඔබ වහන්සේය. ඒ වගේම උන්ගේ ජීවිතවල ඒ ගොඩනගාගත් සම්බන්ධතා වෙනුවෙන් අපි ආඥා කරනු ලබනවා. ඔවුන්ගේ ඒ බිඳුණා වූ සම්බන්ධතා නැවත ගොඩනගා ගන්න ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න. මේ සෑම කෙනෙක්ගෙම ඒ යාඥා ඉල්ලීම් ඔබ වහන්සේගේ දිව්‍යම දෑත් අතර බාර කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමය නිසාමය. ආමෙන්. අපි දැන් දේව වචනයට යොමු වෙමු. ශුද්ධවර මාක් 12 වන පරිච්ඡේදයේ 30 සිට 31 දක්වා. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරයෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්න මේය. නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැයි වදාළසේක. අපි දැන් කියවනු ලැබුවා ඒ දේව වචනය තුලින් දෙවියන් වහන්සේ අපට පවසන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කරන ආකාරයටම අප අවට සිටින සියලු දෙනාටම ප්‍රේම කළ යුතු බවයි. මන්ද අපි නොහිතන ආකාරයට ඔවුන් විවිධ අභියෝග ප්‍රශ්න මැද්දේ ගමන් කරන්නට පුළුවන්. ඒ සෑම අවස්ථාවක් තුලදීම දේව වචනයේ තුලින් ඔවුන්හට ශක්තියක්, ධෛර්යයක් වීම අපගේ යුතුයකමක්. ශාපයේ සංකේතයක් වූ කුරුසිය අද දවසේදී අපට බලාපොරොත්තුවේ සංකේතයක් වී තිබෙනවා. ඊට හේතු වන්නේ යේසුස් වහන්සේ කුරුසියේ මියගොස් නැවත නැගිටීමෙන් ඒ උතුම් වූ ප්‍රේමය පෙන් වූ නිසා. අද අපත් එම ප්‍රේමය තුලින් අන් අයට ප්‍රේම කරමින් අප දේවස්ථානයේ තුල, අප පවුල තුල, අප අසල්වාසීන් සමග ප්‍රේමණීය සම්බන්ධතා ගොඩනගා ගනිමු. කිසිදාකවත් ඒ ක්‍රිස්තුස් වහන්සේව අත්විඳ නැති අයට ඔබ තුලින් උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට ඉඩ සලසා දෙමු. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මේ පාස්කු කාලයේදී ඒ උත්ථාන වූ යේසුස් වහන්සේ සිහි කරන අවස්ථාවේදී අපි මෙය මතක තබා ගනිමු. ඉතින් තවත් දවසක නව කතාංගයකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා. යේසු පිහිටයි.